2023 O-level science paper එකේ 4 වෙනි MCQ ප්‍රශ්නය. අහනවා ශාක පත්‍ර තුළ නිපදවන ආහාර ශාක දේහය පුරා පරිවහනය කරන පටකය කුමක්ද කියලා. ඉතින් අපිට බලපු ගමන් 3 වෙනි උත්තරේ 4 වෙනි උත්තරේ ඉවත් කරන්න පුළුවන්. එහෙනම් හරි උත්තරේ වෙන්නේ එක්ක ශෛලමය එක්ක ප්ලෝයමය. ඒකිනුත් අපි දන්නවා ශෛලමය ප්‍රධාන වශයෙන් ජලය තමයි පරිවහනය කරන්නේ. කියන්නේ ශාක මුල් වලින් ඉඳන් ශාක පත්‍ර දක්වාම ජලය පරිවහනය කරනවා ශෛලමය වගේ. මම මෙතන ශෛලමය රූප සටහනකුත් දීලා තියෙනවා ඔයාලට. ප්ලෝයමෙන් තමයි කාබනික ද්‍රව්‍ය එහෙම නැත්නම් ওই ශාක පත්‍රයෙන් නිපදවන ආහාර සංචිත කරන ස්ථානවලට හරි එහෙම නැත්නම් භාවිතා කරන ස්ථානවලට හරි පරිවහනය කරන්නේ ප්ලෝයමය මගින්. මෙතන මම ප්ලෝයමය කිය රූපෙකුත් දීලා තියෙනවා. එහෙනම් 4 වෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ 2 ප්ලෝයමය.